Hey guys! ඔන්න අදත් වෙනද වගේම අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ අලුත් TV series එක Stronger the Bonsuk Korean TV series එකේ දෙවෙනි එපිසෝඩ් එකයි. අපි subscribe කරන්න, like කරන්න වගේම ඔයාලා බලන්න ආස තවත් කතා තියෙනවා නම් පහලින් comment කරන් යන්න අමතක කරන්න එපා. කතාව ඔයාලට අරන් යන අපි Real Viewer. අද කතාව පටන් ගන්න කලින් මම ඔයාලට කලින් කතාව අවසන් ටිකක් මතක් කරලා දෙන්නම්. අසීමාන්තික පාරම්පරිකව හිමි වෙන බලයත් එක්ක ද බොන්සු අපි අඳුර ගන්නවා. ඒ වගේම ලොකුම ලොකු අයින්සොෆ්ට් සමාගමේ අයිතිකාරයා. හරිම හැන්සම් මිනිහෙක්වත් ඔයාලට මතක ඇති. ඒ වගේම ප්‍රොබොන්සුගේ ක්‍රෂ් එක පොලිස් ඔෆිසර් ගුග්ඩු. එයාත් ඉතින් මිනිහෙක්ට දෙවන්නේ නෑ. මෙයාලා එකට මුණ ගැහෙන්නේ බොන්සුන් පැටලෙන වලියක් නිසායි. ඒ වගේම මිනිහෙක් බොන්සුන්ගේ බලය ගැන ගොඩක් ඉම්ප්‍රෙස් වෙනවා. ඒ වගේම එයාට තියෙන ජීවිත තර්ජන නිසා බොන්සුන් එයාගේ බොඩිගාඩ් කෙනෙක් විදිහට හයර් කරන්නත් එයා තීරණය කරනවා. ඒ වගේම ඒ පැත්තේ ගෑනු ළමෙක්ව මහරෑ අමානුෂික ලෙස මරලා දාන සිදුවීමකුත් ඔයාලට මතක ඇති. ඉතින් අද කතාව පටන් ගන්න එතනින්. අපි බලමු මොකද වෙන්නේ කියලා. පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් දිගටම යනවා. කලින් දවසේ සිදුවෙච්ච මේ සිදුවීම ගැන ගුග්ඩු එයාගේ බොස් එක්ක බර කතාවක. ගුග්ඩුගේ ප්‍රධානයා පැහැදිලි කරන්නේ මේක එයාට ලැබෙන ඊළඟ නඩුව බවයි. කතාව මිනිහොක් සහ බොන්සුන් දිහාවට. දෙන්න ලන්ච් රූම් එකේ. මිනිහොකයාගේ දෛනික ෂෙඩියුල් එක ගැන ඉස්සෙල්ලාම බොන්සුන්ට විස්තර කරලා දෙනවා. පස්සේ එයාලගේ මේ ප්‍රශ්න විසඳ ගන්න වගේම මේ තර්ජකයා කවුද කියලා හොයාගන්න උදව් ඉල්ලනවා. පස්සේ ඔෆිස් රූම් එකෙන් දෙන්නම් පිටත් වෙලා යන්නේ මේ අභිරහස් විශ්ලේෂණය ගැන කතා කරන ගමනුයි. මිනිහොක් හෝබෝඩ් එකේ නැගලා යනකොට ඉතින් බොන්සුන්ට දුවගෙන තමයි එයාගේ පස්සෙන් යන්න සිද්ධ වෙන්නේ. ඒ අතරේ ඔෆිස් එකේ විස්තර බොන්සුන්ට කියලා දෙන්නත් මිනිහොක් අමතක කරන්නේ නැහැ. ආයක ළඟට ගිහිල්ලා මිනිහක් බොන්සුන්ට කියනවා මිනිහක් බොන්සුන්ට යතුරු දීලා බලන් ඉන්නකොට බොන්සුන් අහන ඇයි කියලා. මිනිහක් කියන්නේ කවුද දන්නේ කායකේ බෝම්බයක්වත් තිබ්බොත් ස්ටාර්ට් කරද්දි බුරලා ගියොත් කියලායි. මෙයා නම් මල විකාරය. පස්සේ මිනිහක් බොන්සුන් කායක ස්ටාර්ට් කරලා බලනකම් කණුවක් පස්සට වෙලා හැංගිලා ඉන්නවා. ස්ටාර්ට් කරලා බලලා පස්සේ ආයෙම මිනිහක්ට කායක බාර දීලා බොන්සුන් එහා සීට් එකට යනවා. බොන්සුන්ගේ අම්මා සහ එයාගේ මිතුරන් නැවතත් පවුලේ වෝල්නට් ශාප්පුවට රැස් වෙලා ඉන්නේ. ඊ රාත්‍රියේ සිදුණු ඝාතනයෙන් පසු අසල්වැසි ප්‍රදේශය ආරක්ෂිත කිරීම සඳහා නැවත සංවිධානය කිරීම ගැන කතා කරගන්නයි. ඒ වෙලේ ෂොප් එකට ගුග්ඩුගේ අම්මා එනවා. එයා හරිම ලස්සනයි. ඇය ලේඛිකාවක්. ඒ වෙලේ බොන්සුන්ගේ අම්මා එයාලගේ පෙත්සම ගුග්ඩුගේ අම්මට සයින් කරන්න දෙන්නේ එයා ලේඛිකාවක් නිසායි. ඒක එයාලට ධනාත්මක chance එකක් වෙයි කියලා හිතන නිසායි. ඒත් ගුග්ඩුගේ අම්මා ඒක ආචාරශීලී විදියටම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අම්මටත් හොඳටම කේන්ති. ඒ වෙලේ එතනට එන කියුන්ෂිම් ඒ කියන්නේ බොන්සුන්ගේ පවුලේ මිතුරියා. එයාගේ පැමිණීමත් එක්ක අම්මගේ තරහ නිවෙනවා. මිනිහක් බොන්සුන් එක shopping mall එකට යනවා. මිනිහක් බොන්සුන්ගේ අත අල්ලගන්නේ පවුල් බොන්සුන් එයාගේ ආරක්ෂකයා කියලා දැනගන්න ඕන නැති නිසා කියලා කියන්නේ. ඒත් ඒකෙත් යට අරමුණක් තියනවා වගේ. කොහොම හරි බොන්සුන් අත ගලව ගන්නවා. ඊට පස්සේ ඉතින් මිනිහක් shopping mall එකේ shopping කරනවා ඉවරයක් නෑ. බොන්සුන් ඉතින් බෑග් මල් ගොඩක් උස්සන් එහෙට යනවා මෙහෙට යනවා ඉවරෙකුත් නෑ. උන් අන්තිමට මිනිහක්ට බොන්සුන් ගැනත් මතක් වෙනවා. එයාටත් මොන හරි අරන් දෙන්න ඕන කියලා හිතලා බොන්සුන්ට අරන් දෙන්නේ අයිස්ක්‍රීම් එකක් විතරයි. ඉතින් බොන්සුන්ට මිනිහකු මරන්න තරම් තරහයි. තාපු සවාරියෙන් පස්සේ දෙන්න යන්නේ පාක් එකට. මිනිහා ඩ්‍රෝන් එකකින් වැඩ දාලා බොන්සුන්ව පුදුමයට පත් කරනවා. මේ ඩ්‍රෝන් සෙල්ලම නිකම්ම සෙල්ලමක් නන් නෙවෙයි. මේක මෙයාලා කියන්නේ මිනිහක් පස්සෙන් යන ඔත්තුකාරයා ගැන හොයාගන්නයි. ඒ කෙනාව ඩ්‍රෝන් එක ආධාරයෙන් මෙයාලා හොයාගන්නවා. දිගටම ඩ්‍රෝන් එක ඒ බයික් එක පස්සෙන් පන්නනවා. පස්සේ ඩ්‍රෝන් එක ආධාරයෙන් ඒ බයික් එකේ නම්බර් ප්ලේට් එකේ ෆොටෝ එකක් ගන්න මිනිහට පුළුවන් වෙනවා. බොන්සුන්ට ඉතින් හරිම සතුටුයි. පස්සේ මිනිහක් බොන්ව ගෙදර ඇරලවන්න යනවා. ඒ අතරේ දෙන්නාර ගෑනු ළමගේ මරණ සිදු වෙච්ච තැන පව් කරන් යනවා. ඒ වෙලේ යාළගේ හිත්වලට එන්නේ මහා අඳුරු හැඟීමක්. පස්සේ මිනිහොක්ට එන බඩගින්නත් එක්ක බොන් එයාව යාළගේ වෝල්නට් ෂොප් එකට එක්කන් යනවා. ඒ අතරේ සාප්පුවේදී අම්මගේ මිතුරන් සමග බොන්සුන්ගේ උදාසීන ජීවන රටාව ගැන දුක් වෙන ගමන් ඉන්නේ. එයාගේ දුව ගොඩක් සල්ලි තියෙන හැන්සම් මිනිහෙක් හොයාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි බොන්සුන් මිනිහොක් එක්ක ෂොප් එකට එන්නේ. කට්ටියගේ මැස් උඩ යනවා. කටවල් අරන් මිනිහොක් දිහා බලන් ඉන්නවා. බොන් ෂේප් එකේ තාතට ඉඟි කරන්නේ අඳුරන්නේ නැහැ වගේ රඟපාන්න කියලායි.
බොන් අම්මටත් ඒ බව කියලා ඉඟි කරනවා. නමුත් අම්මයිගේ මිතුරුනුයි ලස්සන පෝසත් වෙනුමක් තියෙන මිනිහෙක් දිහා බලාගෙන ඉන්න විදියට එහෙම ඉඟි කිරීමක් නම් අවශ්‍ය වෙන බවක් පේන්නේ නැහැ. පස්සේ සාමාන්‍ය ගනුදෙනුකරයෙක්ට වගේ මිනිහෙක්ට තාත්තා සලකනවා. බොන් කඩින් පිටත් වෙලා යනකොට කට්ටියම පුදුමේ. එයා බොන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා කට්ටිය කතා වෙනවා. ජොබ් එකෙන් පස්සේ ඔෆ් වෙලා එන ගමන් බොන්සුන් නැගේ මිතුරිය වෙන කියුන්චිම පිළිගැනීමට නිවසට දූගෙන එනවා. පැහැදිලිවම බොන්සුන්ගේ රහස් ශක්තිය ගැන දැන ගැනීමට තරම් ඇය සමීපව සිටින අතර එයා එයාලගේ ආදර වැළඳ ගැනීම එක්ක මුළු ගෙදරම හෙල්ලෙනවා. පස්සේ බොන්සුන්ගේ අලුත් ජොබ් එක ගැන විස් කියුන්චිම් එක බෙදා ගන්නවා. කියුන්චිම් ඇගේ රැකියාව ගැන අහලා ගොඩක් සතුටු වෙනවා. නමුත් ඇගේ ලොක්ක ගැන මිනිහෙක් ෂොපින් යන විදියත් එක්ක බැලුවාම කාන්තාවන්ට අකමැති වගේ කියලා කියනවා. ඒ නිසා එකෙන් වෙන අපකීර්තිය වළක්ව ගන්න තමයි බොන් වගේ කෙල්ලෙක් ආරක්ෂකයා විදිහට බඳවගෙන තියෙන කියලා දෙන්න කතා වෙනවා. ඒ අනුව දෙන්නම හිතනවා මිනිහෙක් සමලින්ගිකී කියලා. අයියෝ බලන්නකෝ මෙයාලා හිතලා තියෙන දුර. අද නම් රෑකෑම හරිම සුබදායකයි. අම්මා හරිම සතුටින්. අම්මා බොන්සුන්ට උපදෙස් දෙන්නේ ගිහින්නේ කඩවසම් තරුණයව විවාහ කරගන්න කියලා. බොන්සුන් අම්මට කෑ ගහනවා ඒ කතාව නවත්ව ගන්න මොකද ඒ සමලින්ගිකෙක් කියලා. කට්ටියම ෂොක් වෙනවා. පස්සේ ආය අම්මා කියනවා මේ දවස්වල ඒ වගේ අඩුපාඩුකම් නැති පිරිමි නැහැ. ඒ නිසා එයා හොඳයි කියලා කියනවා. සල්ලි තියෙන මේ වගේ ලස්සන කොල්ලෙක් කොහොමද එකපාර අතාරින්නේ? පස්සේ තරුණ ගෑනු ළමෙක් ගෙදරට යන අතරතුර බස් එකෙන් බැහැලා පයින් ඉදිරියට ඇදෙනවා. ඇයට ටික දුරක් යනකොට තේරෙනවා එයා පස්සෙන් කෙනෙක් එන බව. ඒකත් කලින් රාත්‍රියේ ඛේදනීය පුවත වගේම ඉවර වෙනවා. මේ ගෑනු ළමයා අර විකෘතිකයාගේ ගුදුරක් බවට පත් වෙනවා. ඒ අසලම කලින් අනතුරේ පරීක්ෂණ කරන රුක්තු ඇතුළු ටීම් එකට මේ ගෑනු ළමගේ සද්ද ඇහෙනවා. ඒත් එකම යාළ ක්‍රියාත්මක වෙනවා. මේ පාර ස්තුතිවන්ත වෙන්න ඒ ගෑනු ළමයා මැරිලා නැහැ. එයා වික්මනින්ම රෝහල් ගත කරනවා. ඒත් ගෑනු ළමයා හොඳටම පහර කාලා ගොඩක් තුවාලයි. පව් අසරණයි. මිනිත්තු කිහිපයක එහා මෙහා වීමක් නිසා ප්‍රහාරකේ අල්ලගන්න බැරි වීම ගැන ගුප්ටු එයාට වැරද්ද පටව ගන්නවා. ඒ වගේම මේ ප්‍රහාරකයා තෝරගන්නේ CCTV අවකාශයක් නැති තැන් කියලා එයා එයාගේ ප්‍රධානියා එක්ක කතා කරනවා. මෙවර ප්‍රහාරයට සාක්ෂිකාරයෙක් හමු වෙනවා. ඒ නිසා ඒ ගෑනු ළමයා බේරිලා තියෙන්නේ. තරුණයා පොලිසියට ප්‍රකාශයක් දෙමින් නිවසට යන අතරතුර පුද්ගලයෙකු වින්දිතයාට අමානුෂික ලෙස පහර දෙන අභිතුවාකාරය විස්තර කරනවා. වාසනාවකට මෙන් ප්‍රහාරකයා ඔහු දුටු විට පලා ගිය බව එයා කියනවා. බොන්සුන් සහ කින්ෂිම් එදින රාත්‍රියේ නිවසට ඇවිත් යන අතර අර විකෘතිකයා ගැන දෙන්න බර කතාවක. දෙන්න මේ ගැන කේන්තියෙන්. කින්ෂිම් බොන්ට කියන්නේ ළඟදිම ඔයාගේ ශක්තියෙන් එයාට පාඩමක් උගන්වන්න වෙයි කියලයි. ඒත් මිනිස්සුන්ට ගැහුවොත් එයාගේ ශක්තිය නැති වෙයි කියලා බොන්ට සැකයි. යන අතරමඟදී ඉස්කෝල ළමයි වගේ තවත් ළමෙක් වට කරගෙන හිරිහැර කරනවා දකිනවා. ඉතින් බොන් ඒ ටීම් එකට කියනවා ඔක නවත්තලා ගෙවල් වලට යන්න කියලා. ඒත් ළමයි නන්න මේක ගණන් ගන්නේ. ඒ වෙලේ එතන ඉන්න ළමෙක් බොන්ගේ කකුලට ගහනවා. දැන් ඉතින් බොන්ගේ සීමාවත් පනිනවා. ඉස්සෙල්ලා මේ ළමයාගේ ලේස් එකෙන් පටන් අරන් මුළු සපත්තුවම ඇදලා ගන්නේ කෑලි ගැලවෙන විදියටයි. කට්ටිය හොඳටම බය වෙනවා. ඒ වගේම අර කුටි කාපු ළමයාට ආයි කරදරයක් වුණොත් කෝල් කරන්න කියලා එයාගේ නම්බර් එකක් දෙනවා. පස්සේ යාළුවා එතනින් පිටත් වෙනවා. පළමු ගොදුරේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර තුවාල විශ්ලේෂණය කිරීමට ගුග්ඩු ඇතුළු කණ්ඩායම රැස් වෙනවා. පළමු ගොදුරට පියකින් ඇන ඇති නමුත් දෙවන්නට අත්විලා තියෙන පහර වලින් වෙනස් ප්‍රහාරකයන් දෙදෙනෙකු සිටිය යුතු බව ජ්‍යෙෂ්ඨ නිගමනය කරනවා. දෙවනියට ගොදුරුණු කාන්තාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ගුග්ඩු රෝහලට යනවා. ඒ වෙලේ මරණ පරීක්ෂණයේ ලැබිලා තියෙන ඡායාරූප එක්ක සංසන්දනය කරලා බලනකොට ගුග්ඩුට තේරෙනවා ඔහු උත්සාහ කරලා තියෙන ගොදුර මරන්න නෙමෙයි යටත් කරගන්න බව. ඒ අතරේ බොන් හොස්පිටල් එකට එන්නේ සෙක්‍රටරි ගොන්ව බලන්නයි. ඇය යන අතරමඟදී කණ්ණාඩි සහ මුහුණු ආවරණයක් පැන්ද සිටි වෛද්‍යවරයෙකු මුණ ගැහෙනවා. බොන් ඉදිරියට ඇදෙන නමුත් ડોක්ටර් නැවතිලා එයා යන දිහා බලන් ඉන්නවා. සිතුවීම ටිකක් අමුතුයි වගේ. සෙක්‍රටරි ගොන්ගේ රූම් එකට බොන් ඇතුල් වෙනවා. බොන් සහ සෙක්‍රටරි අතර නම් කතා බහ ඒ තරම් හොඳට සිද්ධ වෙන්නේ නැහැ. බොන් උණුතේ ගැන මතක් කරලා සමාව ඉල්ලනවා. ඒත් සෙක්‍රටරි නම් ඒ කතා බහට කැමති වෙන්නේම නැහැ. ඒ අකමැත්ත නිසාම බොන්ට සිද්ධ වෙනවා එතන ඉක්මනින්ම පිටත් වෙලා යන්න. එළියට එන බොන් ගුග්ඩුව දකිනවා. ඒක නම් එයාට හරිම සතුට හිතෙන දසුණක් වෙනවා. බොන් ගුග්ඩුව දැකම කෝල් එකක් ගන්න එයාත් හොස්පිටල් එකේ ඉන්න වගේ ගුග්ඩුට කියන්නයි. දෙන්නම එකට මුණ ගැහෙනවා. දෙන්නගේ කතාව අතරේ ඒ ගෑනු ළමගේ රූම් එකට ડોක්ටර් කෙනෙක් යනවා. එයා ලෙඩට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා.
ඩොක්ටර් කාමරයෙන් පිටව යන අතර ගුග්ඩු ඔහු දැක්කත් ඔහු කිසිවක් සැක කරන බවක් නම් පේන්නේ නැහැ. ගුග්ඩු හදිස්සිය වොෂ්රූම් එකට යන නිසා බොන්ට ටික වෙලාවක් මෙතන ඉන්න කියලා ඉල්ලනවා. ගුග්ඩු ගිහින් ටික වෙලාවක් යනකොටම ලෙඩාගේ තත්ත්වය නරක අතට හැරෙනවා. ඉතින් ඉක්මනටම එතනට එන ඩොක්ටර් ලෙඩාව ඇඳට දාන් එළියට අරන් යනවා. ඉතින් බය වෙලා ඉන්න බොන් එයාට උදව් කරනවා. ඩොක්ටර් ගිහින් ටික වෙලාවකින් ගුග්ඩු ආයෙමත් එනවා. එනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. බොන් උණුදේ ගුග්ඩුට කියනවා. ඒ වෙලේ එතනට රෝගියාගේ ඇත්තම ඩොක්ටර් එනවා. බොන්ට එතකොට තමයි තේරෙන්නේ කලින් ආපු ඩොක්ටර්ගේ කටහඬ මීට වඩා වෙනස් බව. එතකොට ගුග්ඩුට මතක් වෙනවා එයා එන ගමන් දැක්ක ඇඳේ තියන් ගියපු ලෙඩාගේ කකුලේ කැපුම් පාරවල් තිබ්බ බව. ඒ වෙලේම ගුග්ඩු ක්‍රියාත්මක වෙනවා. ප්‍රහාරකයා රෝගියාව ලිෆ්ට් එකෙන් පහළට අරන් එන ගමන් වීල් චෙයාර් එකකට මාරු කරනවා. ඒ නිසා ගුග්ඩුට එයාලව අල්ලගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒත් ගුග්ඩු උඩ තට්ටුවේදී දකිනවා පහළ තට්ටුවේ එයාලා එළියට යනවා. ගුග්ඩු එයාලා පස්සෙන් දුවනවා. පස්සේ පාකින් එකේදී එයාලා පැන ගන්නවා. ගුග්ඩුට එයාලව අල්ලගන්න බැරි වෙනවා. ගුග්ඩුට ගොඩක් අප්සෙට්. පස්සේ ගුග්ඩු CCTV චෙක් කරලා බලනවා. ඒත් මුකුත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අතරේ කතා විකෘතික ප්‍රහාරකයා දිහාවට. එයා ඉන්නේ මුහුණම වැහෙන මාස්ක් එකක් දාගෙන. හරිම බය හිතෙනවා. ගෑනු ළමයා ආරන් ගිහින් හින තැනනම් බලන්නත් බයයි. හරිම පාළු මූසල තැනක්. ගුග්ඩු බොන් එක්ක හොස්පිටල් එකෙන් එළියට එනවා. දෙන්නටම තියෙන වර්ධකාරී හැඟීමක්. බොන්ට හදිස්සියෙම ඒ කලින් ශාලාවේදී ඩොක්ටර්ව හැප්පුණු විටත් පසුව ඔහු රෝගියා පිටතට ගෙන යන විට ඔහුගේ හඬ සිහිපත් වෙනවා. ප්‍රහාරකයාගේ හඬ තමාට ඇසුණු බව ඇය ගුග්ඩුට පවසනවා. ඒ නැවත ඇහුනොත් එයාට හඳුනා ගන්න පුළුවන් කියලා බොන් කියනවා. ඒ අතර විකෘතිකයා අර ගෑනු ළමයට මකුල් ඇඳුමක් අඳලා. ඒ වගේම තවත් ඉන්ජෙක්ෂන් එකකුත් දෙනවා. මොකද මේ අසහනකාරය ඇත්තටම කරන්නේ? ගෑනු ළමයා මරලා දානවද? අපි බලමු ඉස්සරහට. ඊළඟ දවසේ උදේ බොන් ඉක්මනින්ම රැකියාවට පැමිණෙන අතර ඇගේ අසල්වැසි ප්‍රදේශයේ වූ දෙවනි ප්‍රහාරය ගැන විස්තර ඇහෙනවා. වින්දිතයා පැහැරගෙන ගොස් ඇති බවත් දුක්ඛිත ලෙස පිළිගන්න වෙලේ මිනිහා ටීවී එකේ මේ ගැන ප්‍රවෘත්ති බලනවා. ඒ වගේම ඒ වෙලේ අමුතු උද්‍යෝගයකින් වගේ මිනිහා එතනින් නැගිටිනවා. ඒ අභිරහස් තවමත් සිත් ගන්නා සුළු බව මිනිහා තර්ක කරනවා. විශේෂයෙන් ඔහු එක ගොදුරක් මරා දැම්මා අනිකා ජීවිතුන් අතර තබා ගත්තේ ඇයි කියලා ඔහු ප්‍රශ්න කරනවා. විදිතයා පණ පිටින් අල්ලා ගැනීමට ඔහුට අවශ්‍ය වූ බව පළමු කාන්තාව විරුද්ධ වූ විට පමණක් පිහිය භාවිතා කළ බවත් එහෙම නැත්නම් ඔහු ඇයට වඩාත් මාරාන්තික ස්ථානවලට පිහියෙන් ඇනීමට ඉඩ තිබූ බවත් ඔහු නිගමනය කරනවා. ඒ අතරේ බොන්ට ගුග්ඩුකින් කෝල් එකක් එනවා. බොන් මේ අපරාධ ඉදිරි සාක්ෂිකාරියක් නිසා එයාට ආරක්ෂකයෙක් ලබා දෙන්න තීරණය කරලා. ඒ අනුව බොන්ගේ ආරක්ෂකයා ඔෆිස් එකට එනවා. මේක නම් හරිම විහිළුවක්. මිනිහෝගේ ආරක්ෂකයා බොන්ගේ ආරක්ෂකයා මෙයා. පස්සේ ඉතින් මෙයාලා යන තැන නැට්ට වගේ පොලිස් කාරයෙකුත් පස්සෙන් එනවා. ඒ ගැන මිනිහොක්ට හරිම තරහයි. කතාව අර විකෘතිකයා දිහාවට. ඒ අර ගෑනු ළමයාව පිරිසිදු කරනවා. පෙතරෙදි කෑල්ලක් අරන් ඇවිල්ලා පිය දාන්න හදනකොට ඒ ගෑනු ළමයාට සිහි එනවා. ඒ ගෑනු ළමයා බයෙන් බෙරිහන් දෙනවා. එයා ගෑනු ළමයාට කෑ ගහන්න එපා කියලා බය කරනවා. ඊට පස්සේ ෆොටෝ එකකුත් අරගන්නවා. මේ මිනිහයාට ඒ ගෑනු ළමයා මරන්න නම් නෙමෙයි ඕන වෙලා තියෙන්නේ. ඒත් ඇත්තටම මොකද්ද හේතුව? තවමත් ඒක අපිරහසක්. කතාව හිතා ගන්න අමාරුයි තාම. බලමු ඉස්සරහට. ආයෙමත් කතාව මිනිහොක් දිහාවට. මිනිහොක් එයාගේ සෙමිනා එකේ. ඒ ඉන්න අතරේ බොන්සුන් හරිම විමසිල්ලෙන්. ඒ අතරේ එයා දකිනවා දැකසහිත පුද්ගලයෙක්. ඉතින් එයා ඒ මිනිස්සයා පස්සේ යන්න හදනකොට යන්න නම් හම්බ වෙන්නේ නැහැ. බොන්සුන්ගේ ආරක්ෂකයාත් එයා පිටිපස්සෙන්මයි. පස්සේ මිනිහොකුත් එන්නේ එයාගේ සෙමිනා එක ඉවර වෙලා. මිනිහොක් සහ ආරක්ෂකයා වොෂ්රූම් ගිහින් එනකම් බොන්සුන් එළියෙන් බලන් ඉන්නවා. මිනිහොක් කලින් එළියට එනවා. ඒත් වෙලා ගියත් අනික් ආරක්ෂකයා එළියට එන්නේ නැහැ. ඒක නිසාම මිනිහොක් ඇතුළට දුවනවා. තවත් මිනිස්සෙක් කලබලෙන් එළියට දුවනවා. ඇතුළට යනකොට ආරක්ෂකයාට කවුද පිහියෙන් ඇනලා. මිනිහොක් බොන්සුන් දෙන්නම ඉක්මනින්ම ආරක්ෂක හොස්පිටල් එකට එක්කන් යන කටයුතු කරනවා. පස්සේ මිනිහොක් බොන්සුන්ට කියනවා මේ තර්ජන නිසා එයාගේ ජීවිතේ අනතුරේ දාන්න බැරි නිසා ජොබ් එකෙන් අයින් වෙන්න කියලා. බොන්සුන් ඒක එකහෙලම් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අහනවා අතුරා කවුරු වෙන්න පුළුවන්ද කියලා. මිනිහොගේ පවුල ටිකක් සංකීර්ණයි. එයා සහ එයාගේ සහෝදරයෝ වෙන වෙන අම්මලාගේ ළමයි. මෙයාලා එයාලා එක්ක රණ්ඩුවක් නැති නිසායි මෙයා වෙනම Tamanගේ කම්පැනි එකක් පටන් ගත්තේ. ඒ තාත්තට එයාගේ කම්පැනි එක මිනිහොක්ට පවරන්න ඕන නිසා හැමෝගෙම පොදු සතුරා බවට මිනිහොක් පත් වෙනවා. ඔන්න ඕකයි කතාව. ඒ අතරේ ගුග්ඩු එයාගේ ගෑනු ළමයා මුණ ගැහෙන්න ගිහින්
හරිම රොමෑන්ටික් විදියට කාලෙක් ගත වුණත් ගුබ්ඩුට එන කෝල් එකත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවා. ගුබ්ඩු ඒ වෙලාවේ තමයි දැනගන්නේ බොන්සුන්ට වුණු කරදරය ගැන. මින්හියොක් බොන්සුන් එක්ක යාගේ ගෙදර යනවා. දෙන්න රෑ කෑම ගන්න ගමන් ඉන්නකොට බලන්නකො මේ කවුද ගෙදරට එන්නේ කියලා. ගුබ්ඩු. මේ මහරෑ පිරිමි ළමගේ ගෙදර තනියම නතර වීම ගැන එයා බොන්සුන්ට දොස් කියනවා. ගුබ්ඩු ඒ වෙලාවේ බොන්සුන් එක්කම යන්න හදනකොට අතින් ඇදලා නවත්තනවා. ගුබ්ඩු රවලා බලනකොට මින්හියොක් කෙලින්ම කියනවා බොන්සුන් එයාට අවශ්‍ය බව. රණ්ඩුවක් ඇති වෙන්න ඔන්න මෙන්න වගේ. දෙගොල්ලෝ ගහගනීද? ඒකත් බොන්සුන් වෙනුවෙන්. ඒක දැනගන්න නම් ඉතින් ඊළඟ එපිසෝඩ් එක වෙනකන් ටිකක් බලන් ඉන්න වෙනවා. අපේ subscribe කරලා bell button එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා. කතාව ඔයාලට අරන් යන අපි real viewers